අද අපි සාකච්ඡා කරන්නේ සම්භාව්‍ය වාස්තු විද්‍යාව හා නානක විද්‍යාවට අදාළව වාස්තු විද්‍යාව කොටසෙන් ජන්තාගර පිළිබඳවයි. අනුමාන ප්‍රශ්නය තමයි ජන්තාගර යනු කුමක්දයි පැහැදිලි කර ජන්තාගරවල වාස්තු විද්‍යාත්මක ලක්ෂණ සාහිත්‍ය මූලාශ්‍රගත සාධක හා සංසන්දනය කළමින් පැහැදිලි කරන්න. මෙහිදී අපිට ජන්තාගරයක් කියන්නේ මොකක්ද, භාවිතා කරලා තියෙන්නේ කවුරුන්ද, කුමන කාර්යයන්ද සිදු කරලා තියෙන්නේ යනාදී කරුණු අන්තර්ගත කරමින් මූලික වශයෙන් ප්‍රශ්නයට ප්‍රවිෂ්ඨ වීම අනිවාර්යයි. ප්‍රවේශයට ලකුණු අනිවාර්යෙන් දෙනවා. ඒ නිසා ක්‍රමානුකූල ප්‍රවේශයක් අපි හදන්න ඕනේ. ඊළඟට අන්තර්ගත කරුණු සියල්ලම අන්තර්ගතයේ ඇතුළත් විය යුතුයි. ප්‍රශ්නයේ අවසානයේදී සාරාංශගතව අපි ප්‍රශ්නය අවසන් කළ යුතුයි. නිවැරදිව අපි ප්‍රශ්නයට අනුව පිළිතුරු සපයන්න පුරුදු වෙන්න ඕනේ. මහින්දාගමනයේ දායාදයක් ලෙස මෙරට බෞද්ධ සංස්කෘතියේ ප්‍රගමනයට ලාංකීය ඉපැරණි බෞද්ධ විහාර ආරාම ගොඩනැගීමේ සම්ප්‍රදාය ප්‍රමුඛ ස්ථානයක් ගන්නා ලදී. ජන්තාගරය යනු භික්ෂුන් වහන්සේලාගේ ස්වස්ථාව සඳහා වෙන් වූ ගොඩනැගිලි ඉදිකිරීමක් වේ. ඒ අනුව අපිට පැහැදිලි කරන්න පුළුවන් මොකක්ද ජන්තාගරයක් කියන්නේ? භික්ෂුන් වහන්සේලාගේ ස්වස්ථාව සඳහා වෙන්විච්ච ගොඩනැගිලි සම්ප්‍රදායක් තමයි මේ ජන්තාගර කියලා කියන්නේ. සෞඛ්‍යාරක්ෂණ විධික්‍රමයක් මත පදනම්ව ගොඩනැගුණු භික්ෂුන් වහන්සේලාගේ අත්‍යවශ්‍ය ගොඩනැගිල්ලක් බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ. බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙනවා සෞඛ්‍යාරක්ෂිත ආකාරයට ගොඩනැගුණු භික්ෂුන් වහන්සේලාගේ අත්‍යවශ්‍ය ගොඩනැගිල්ලක් තමයි මේ ජන්තාගර කියන්නේ කියලා. විනයේ චුල්ලවග්ගපාලියේ ජන්තාගර වතෙහි සඳහන් වන ආකාරයට විශාලා මහනුවර භික්ෂූන් ප්‍රණීත ආහාර වළඳමින් ව්‍යායාම රහිතව ශරීර ස්ථූලතාවයට පත්ව රෝග බහුල වීම නිසා නිරෝගී භාවය රැක ගැනීම සඳහා ජීවක කෝමරබච්ච වෛද්‍යවරයා උන්වහන්සේලාට ජන්තාගරය හා චංක්‍රමණය පාවිච්චි කිරීමට අවසර දෙන ලෙස ඉල්ලූ බව සඳහන් වෙලා තියෙනවා. බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වන ජන්තාගර පිළිබඳව අපට විනය පිටකය, පාලි මුක්තක විනය විනිශ්චය, චරක සංහිතා යන මූලාශ්‍රයෙන් අර්ථකථන ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. මහා වංශයේ ජන්තාගර යනුවෙන්ද, අභිදාන ප්‍රදීපිකාවේ අග්නිශාලා යනුවෙන්ද, හේරත් හල්මිල්ලෑව සෙල්ලිපියේ අජිසල යනුවෙන්ද ඉහත ආකාරයට ජන්තාගර ඉහත නම් වලින් හඳුන්වනු ලබනවා. ආගමික සංකල්පය මත පදනම්ව බිහි වූ ජන්තාගර අභයගිරිය, ජේතවනය, පොන්කුලිය, වෙහෙරබැඳිගල, අරන්කැලේ යන ස්ථානවලින් හමු වෙනවා. ජන්තාගරයක මූලික වාස්තු විද්‍යාත්මක ලක්ෂණ. පන්කුලිය ජන්තාගර සැලැස්ම අපි බලමු. පිවිසුම් දොරටු පඩිපෙළ සහිතව තිබෙනවා. එබැවින් උස ස්ථානයක නිර්මාණය කර ඇති බව අනාවරණය වෙනවා. ජන්තාගරයෙන් ජන්තාගරයට ප්‍රධාන දොරටු හා උපදොරටු සංඛ්‍යාව වෙනස් වෙනවා. භික්ෂුන් වහන්සේලා ප්‍රධාන දොරටුවෙන් ඇතුළු විට තමන් රැගෙන යන බඩු බාහිරාදිය තබා යෑමට කුටි දෙකක් තියෙනවා. ඉන්පසු තවත් පඩිපෙළ තියෙනවා ජන්තාගරයට යෑමට. වැඩිම ක්‍රියාකාරකම් කොටසක් සිදුවන්නේ මේ කොටසේ. මේ තියෙන්නේ පැන් කොටුව. පතුල පේන විදිහට තමයි ඇඳලා තියෙන්නේ. පුංචි පැන් කොටුවක් තමයි තියෙන්නේ. උණු වතුරින් මේ පැන් කොටුව පුරවලා තියෙනවා. ජල භාජන වලින් තමයි භික්ෂුන් වහන්සේලා ස්නානය කරලා තියෙන්නේ. භික්ෂුන් වහන්සේලා පැලඳගෙන ආ සිවුරු තැබීමට ඉහත ශිලාමය මණ්ඩපය යොදාගෙන තියෙනවා. අඳන පිටින් තමයි භික්ෂුන් වහන්සේලා ස්නානය කරලා තියෙන්නේ. භික්ෂුන් වහන්සේලා ස්නානය කළ විට අපවිත්‍ර වූ ජලය ඉවත් කිරීමට කාණු පද්ධතියක් නිර්මාණය කරලා තියෙනවා. මේ තියෙන්නේ ඒ කාණු පද්ධතිය. පැන් කොටුවේ ජලය නිතරම උණුසුම්ව තිබෙන්නේ නැහැ. එම ජලය ඉවත් කළ යුතුයි. ඒ සඳහා පුංචි සොරවුවක් හදලා තියෙනවා. ස්වයංක්‍රීයව ඇරෙන වැහෙන විදිහට තමයි මේ සොරවුව නිර්මාණය කරලා තියෙන්නේ. බුදුන් වහන්සේගේ නීතියට අනුව උණු ජලය තබා ගැනීමට ඇත්තේ ගිනිහල්ගෙයි එක් පසෙක එක පෙළට. මේ තියෙන්නේ ගිනි උදුන් තබා ඇති ආකාරය. ඒ වගේම චූර්ණමය වර්ග අඹරා ගැනීමට ඇඹුරුම්ගල් දාගල්ද මේ තුල තියෙනවා. ඒ වගේම
මේ වගේ ක්‍රියාකාරකම් ටිකක් තමයි ජන්තාගරයක් ඇතුළත සිදුවන්නේ. මේ ආකාරයට සැලැස්ම අඳින්නත් ඕන. ජන්තාගරයක පාදම නිර්මාණය. විනය පිටකයේ කුද්දවත් වූ කන්දකයෙහි ජන්තාගරයක් ගොඩනැගීම පිළිබඳව නීති රීති ඇතුළත්ව තියෙනවා. ජන්තාගරයක් ගොඩනැගීමට ප්‍රථමව එහි සඳහන් නීති රීති තියෙන්නේ විනය පිටකයේ කුද්දවත් වූ කන්දකයෙහි. ජන්තාගරය නිර්මාණය කිරීමේදී පොළොව මට්ටමින් ඉහළ භූමියක නිර්මාණය කරනවා. ජන්තාගරයක් නිර්මාණය කිරීමට පොළොව මට්ටමින් උස් ස්ථානයක යොදාගෙන තිබීමට හේතුත් තියෙනවා. ඒ හේතු තමයි වර්ෂා කාලවලදී මෙන්ම මානව ක්‍රියා නිසා ඇතිවන අවදානම අවම කිරීමට තමයි පාදම උස් බිමක තමයි ඉදි කරලා තියෙන්නේ. සනීප ආරක්ෂාව සඳහා යොදා ගන්නා බැවින් පාදම නිර්මාණයේ වඩාත් යෝග්‍ය තාක්ෂණය යොදාගෙන ඇති බව අපිට අබේගිරි ජන්තාගරයෙන් පැහැදිලි වෙනවා. එයද උස් වේදිකාවක් මත තමයි නිර්මාණය කරලා තියෙන්නේ. කුද්දවත්තු කන්දකෙහි දැක්වෙන ආකාරයට පිවිසෙන් දොරටු පඩිපෙළක් සහිතව නිර්මාණය කර ඇති අතර උස් වේදිකාවක් මත ඉදිවූ නිසා පඩිපෙළක්ද සහිතව ප්‍රධාන පිවිසුම් දොරටු දැක ගන්න පුළුවන්. පිවිසුම් දොරටු දෙකක් තියෙන ජන්තාගර අපිට හමු වන්නේ රජගල, මානන්කන්ද, පන්කුලිය යන ස්ථානවලින්. ඒ වගේම පිවිසුම් දොරටු 3ක් දක්නට ලැබෙන ජන්තාගර අපිට හමු වෙනවා පුලියන් කුලමින්. විශේෂයෙන්ම මෙම පිවිසුම් දොරටු දෙපස කොරවක්ගල් හා සඳකඩ පහන් යන කලාංගයන් සමන්විත වූ අවස්ථාද ජන්තාගර නටබුන් අතර අපිට හඳුනා ගන්න පුළුවන්කමක් තියෙනවා. අලංකාර කිරීමට බහුල ලෙස කැටයම් යොදා නොගන්නා අතර රජගල ජන්තාගරයේ රේඛාමය කැටයමක් සහිත ද්විත්ව අලංකාර කොරවක්ගලක් හා කැටයම් රහිත මුරගලක්ද සඳකඩ පහණක්ද දැකගත හැකි. මෙම කලාංගයන් මානන්කන්ද ජන්තාගරයේ දැකගත නොහැකි. ජන්තාගරයක ඇති පැන් කොටුව පිළිබඳව මෙහිදී විමසා බලමු. ජන්තාගර ගොඩනැගිල්ලේ ප්‍රධාන අංගයක් ලෙස පැන් කොටුව අපිට හඳුන්වන්න පුළුවන්. උදක ද්‍රෝණ පාලි මුක්තක විනය විනිශ්චයේ පැන් කොටුවක් පිළිබඳව සඳහන් වෙලා තියෙනවා. ජන්තාගරයේ බිම මඩවන බවත් අභ්‍යන්තරයේ දිය පිටව යා නොහැකි රැඳෙන කල දිය පිටව යන්නට සොරවුවක් අනුදැන වදාළ බවත් සඳහන් කරන බැවින් මේ පැන් කොටුවක් විය හැකි බව පැහැදිලි වෙනවා. මෙරට බෞද්ධ ආරාම විහාර සංකීර්ණ තුලින් හමුවන සෑම ජන්තාගරයකම මෙම පැන් කොටුව දකින්නට පුළුවන්. පාෂාණ පමණක් භාවිත කරමින් ඉදිකළ පැන් කොටුව ප්‍රධාන කොටස් 3ක් යටතේ අපිට හඳුනා ගැනීමට හැකියාව ලැබෙනවා. ජන්තාගරයක ප්‍රධානම අංගයක් තමයි පැන් කොටුව කියලා කියන්නේ. සෑම ජන්තාගරයකම ඒ නිසා අපිට පැන් කොටුවක් දැක බලා ගැනීමට හැකියාව ලැබෙනවා. ජන්තාගරයේ බිම සැලැස්ම. කුද්දවත්තු කන්දකයෙහි සඳහන් ආකාරයට ජන්තාගරයේ බිම ඉක්මනින් මඩවන බැවින් කුඩා බොරළු අතුරන්නට නැතහොත් ගල් පුවරු අතුරන්නට අවසර ලබා දී ඇති බව සනාථ වෙනවා. අරන්කැලේ ජන්තාගරයේ පාෂාණ ඇතිරියු බවට සාධක ඇතත් අනෙකුත් ජන්තාගරවල බිමෙහි ගල් ඇතිරියු බවට සාධක අල්පයි. ඊළඟට තියෙනවා ජල අපවාහන පද්ධතිය. පැන් කොටුව තුල ජලය ගොඩනැගිල්ලෙන් පිටතට පරිවහනය කිරීම සඳහා ශිලා පුවරු යොදා ගනිමින් සංවෘත කවණු පද්ධතියක් නිර්මාණය කර තිබේ. එමෙන්ම විනයට අනුව ජලය බැස යාම සඳහා සොරවුවක් යොදා ගැනීමටද අවකාශය ලැබුණි. අබේගිරිය, අරන්කැලය, රජගල, නාගොල්ල ආදී ස්ථානවල ජලය පිටවන කාණු දකිය හැකියි. උදුන් හෙවත් ලිප් දැල්වීමට යොදාගත් ලිප්. ජන්තාගර ගොඩනැගිල්ල ප්‍රයෝජනයට ගන්නා භික්ෂූන් සඳහා අවශ්‍ය පැන් සකස් කර ගැනීමට ලිප් හෙවත් උදුන් භාවිතා කර ඇත. විනය අනුමත පරිදි උදුන් ගෙනිහල්ගෙයි එක් පසෙක හා මධ්‍යයේ තැනිය යුතුයි. අබේගිරිය පළමු සමාධි පිළිමයට පිටුපසින් ඇති ජන්තාගරයේ උදුන් 7ක සාධක හමුව තියෙනවා. ඇඹරුම් ගල් හා අත්ගල්. විශේෂයෙන් ජන්තාගරය තුල ස්නානය සඳහා සූදානම් වීමේදී මුහුණේ සහ ශරීරයේ චූර්ණ වර්ග ගැල්ලීම සම්ප්‍රදායිකව සිදු කරන ලද්දක්. චූර්ණ වර්ග සඳහා සිරස වර්ග, මර වර්ගයක්, කෝසම්බ, ගොම, මැටි,
පඬුබොර ආදිය යොදාගෙන තිබෙනවා. මෙම අමුද්‍රව්‍ය විෂ බීජ නාශක ලෙසද චර්ම රෝග සඳහාද යෝග්‍ය ඖෂධ ලෙස භාවිතා කර තිබෙනවා. බෞද්ධ සාහිත්‍ය මූලාශ්‍ර මගින්ද පුරාවිද්‍යාත්මක සාධක මගින්ද මෙම ජනතාගර ගොඩනැගිල්ල පිළිබඳව සඳහන් වෙයි. ආගමික පසුබිමක් මත පිහිටා භික්ෂූන්ට ස්වස්ථාව අරමුණු කරගෙන දියුණු මෙන්ම සනීපාරක්ෂාවට මුල් තැනක් ලබා දෙමින් ඉදිවුණු මෙම ගිනිහල්ගෙය විවිධ වාස්තු විද්‍යාත්මක ලක්ෂණ පෙරදැරිව ලාංකීය විහාර ආරාම ආශ්‍රිතව දැකිය හැකි අගනා නිර්මාණයක් ලෙස මෙම ජනතාගර ගෘහය හඳුනාගත හැකිය.